අයිබෝන් කියලා පිළිගන්නවා සයන්ස් මැත්ස් ඔන් YouTube channel එකට. ඉතින් වෙනද වගේ මදත් අපි ඔයලා ඉන්නේ පේපර් සාකච්ඡා කරගෙන මේ පේපරේ අපි කතා කරන්නේ 9 වසරේ බස්නාහිර පළාතේ 2023 වර්ෂයේ 3 වෙනි වාර පේපරේ තමයි කතා කරන්න යන්නේ. ඉතින් වෙනද වගේම කියන්න ඕනේ අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම ඔයාලා දන්න මේ පිළිබඳව දන්න යාළුවෝ ඉන්නවනම් ඒලා දැනුවත් කරන්න. මොකද මම හිතනවා මේක ඔයාලට ගොඩක් ලොකු පිටුහලක් වෙයි කියලා මේ බාහිර විභාගයට ගොඩ දාගන්න. ඊට පස්සේ ඔයාලා අනිවාර්යෙන් යන්නේ නෝවල් කඩෙන් වලට ඒ කියන්නේ 10 11 ශ්‍රේණිය වලට ඒ ටිකටත් අදාළ වෙන විදිහට තමයි මේ 9 වසර පේපර් සාකච්ඡා වලට කතා කරන්නේ. ඒ කියන්නේ 9 වසරේ යම් කිසි කොටසක් තියෙනවා නම් 10 වසරටත් මම ඒකේ මෙතෙන්දි කියනවා. එතකොට ඔයාලට පුළුවන් ඒ සම්බන්ධව ලොකු දැනුමක් මේකකින් ලබා ගන්න. ඉතින් වැඩි කතා නැතුව වැඩට යන්න. මුලින්ම කියන්න ඕනේ මම මේකට දාලා පේපරේ දාලා දෙනවා අපේ WhatsApp chat Telegram group වල. මම ඒවා links පහලින් දාලා දෙනවා comment section එකේ බලන්න ඒකෙතදී. ඉතින් ඒකෙන් ගිහලා ඉස්සෙල්ලා join වෙලා පේපර් එක කරලා මේ වීඩියෝ එක බලන්න set වෙන්න. එතකොට ඔයාලට ලොකු වැඩක් මේකෙන් ගන්න පුළුවන්. ඒ ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි. හරි. එහෙනම් වැඩි කතා නැතුව වැඩට යන්න. බලන්න පළවෙනි ප්‍රශ්නේ කියනවා එක්තරා වෙළඳසැලක සෑම බිල්පතක් සඳහාම 15ක වට්ටමක් ලෙස සඳහන් කර තිබෙනවා. ඊයන සෑම බිල්පතකටම 15ක අර තියෙන අවුරුදු කාලයට යන අත්තල් කාලෙට මේ එක එක සීසන් වලට තියෙනවා ඒ වට්ටම් නේද? ඩිස්කවුන්ට් කරලා තියෙන්නේ. ඒක සඳහන් කරලා තිබුණි. පුද්ගලයෙකු රුපියල් 10000ක බාණ්ඩ මිලදී ගන්නේ නම් මොහු ලැබෙන වට්ටම් මුදල කීයද? සාමාන්‍යයෙන් වට්ටම් මුදල අය කරන්නේ අපි ගන්න ගාන අනුවනේ. දැන් මෙයා කියන්නේ දැන් මේ ගන්න පුද්ගලයා ගන්න රුපියල් 10000ක බඩුනේ ගන්නේ. ඒතොර ඒක තමයි ආගේ බිලට එන බිල නේද? ඔය මිලෙන් තමයි 15ක වට්ටමක් දෙන්නේ. එහෙනම් අපෙන් අහනවා අර වට්ටමක් කියලා කිව්වෙ මොකක්ද ඉස්සෙල්ලාම? ඒ කියන්නේ අපි දැන් ගන්න ගානෙන් 100 ගාණක් අඩු කරලා තමයි අපිට දෙන්නේ. අපෙන් අහන්නේ ඔය අඩු කරන 100 ගාණ කීයද කියලා. එහෙනම් කරන්න තියෙන්නේ මොකද්ද? ඔය රුපියල් 10000ක බඩු ගන්න. එහෙනම් ඒ රුපියල් 10000 ඉන්නේ 15ක් අඩු කරන්න ඕනේ. එහෙනම් අපිට එයාට ලැබෙන වට්ටම් මුදල හොයන්න පුළුවන් කොහොමද? 10000 15ක් බැලුවට පස්සේ බිඳුවර බිඳුවක් එතන බිඳුවර බිඳුවක් කැපිලා යනවා. 100 ගුණ කිරීම 15 ගුණ කිරීම රුපියල් 1500 කියලා උත්තර එනවා. එතකොට ඔහොම මම දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය ගන්න. ඉතින් ඒක නම් වෙන ගාන මේදි රූපයක් දීලා තියෙනවා. මේ රූපේ අපිට මේ කෝණේ y කියලා දීලා තියෙනවා. මේ කෝණේ x කියලා දීලා තියෙනවා. අපිට දීලා තියෙනවා මෙතන අගයක් 120යි කියලා. බලන්න අපෙන් අහන ප්‍රශ්නේ මොකක්ද කියලා. දීයේද රූපේ දත්ත අණුව x සහ y හි අගයක් සොයන්න කියලා අපිට දීලා තියෙනවා නේ. ඒතකොට ළමයි ඔයාලට පේනවා මෙතන මොකක්ද තියෙන්නේ? සමාන්තර රේඛා දෙකක් තියෙනව නේද? ඒතකොට ළමයි සමාන්තර රේඛා දෙකක් තියෙනවා නම් මතක් වෙන්න ඕනේ කෝණ කිහිපයක් තියෙනවා. එකක් තමයි ඒකාන්තර කෝණ. හරි ඉසෙඩ් කුර හෙඩේ කෝණ දෙදි වෙන්නේ මේ කෝණ මේ කෝණ සමාන වෙන එක නේද? ඊට පස්සේ මිත්‍ර කෝණ කියලා එකක් තියෙනවා දෙදි වෙන්නේ මේ කෝණයට මේ කෝණේ දෙකේ එකතු 180 කරන එක පරිපූර්ණක වෙන්න ඕනේ. අනිත් එක f කුර හෙඩේ කෝණ අනුරූප කෝණ. තේරෙනවද? එතකොට ඔන්න ඔය විදිහට ප්‍රධාන කෝණ වර්ග තුනක් තියෙනවා. මෙතෙන්දී නම් මේකට මේක සමාන වෙන්න ඕනේ. මේ කෝණයට මේ කෝණ සමානයි. මේ දෙක සමාන්තර හින්දා. හරිද? එතකොට ළමයි මුලින්ම පොඩි දැන් අගයක් දීලා තින්නේ මොකද 120 විතරයිනේ. අපිට දෙතනින් තමයි නම් ගාන දාන්න පටන් ගන්න වෙන්නේ නේ. එතකොට ළමයි හිතන්න මාත් එක්ක ඔයාලට මතකද ඔය පොඩි කාලේ අපි ඉගෙන ගන්නවා ඔය සරල රේඛා දෙක ඡේදන වල හැදෙන ප්‍රතිමුඛ කෝණ. ඒ කියන්නේ මෙන්න මේ කෝණට මේ කෝණ සමාන වෙන අවස්ථා. ඔයාලට බලන්න මේ රේඛාවේ ඡේදන වල නේද මෙන්න මේ කෝණ හැදිලා තියෙන්නේ. එහෙනම් මේ කෝණේ ප්‍රතිමුඛ කෝණය වෙන්නේ මොකද්ද? අංශක 120. හරිද? ඒක තේරුණා. හරි. ඊට පස්සේ ළමයි දැන් අපිට y සහ x නේ හොයාගන්න ඕනේ. එතකොට බලන්න ඔයාලට මෙතන මෙහෙම පේන්නේ නැද්ද? ආසන වශයෙන් f වකුර වගේ හැඩේ කෝණයක්. මෙන්න මේ වගේ කෝණේ පේන්නේ නැද්ද ඔයාලට මෙහෙම? මේ තියෙන එක. එතෙන්දී එහෙනම් මොකද වෙන්නේ? මේක අනුරූප හින්දා මේ කෝණයට මේ කෝණය සමාන වෙන්න ඕනේ. එහෙනම් මේ කෝණයට මේ කෝණය සමාන වෙන්න ඕනේ. එහෙනම් මොකද වෙන්න ඕනේ? y සමාන වෙන්න ඕනේ කීයටද? අංශක 120ට. හේතුව අනුරූප කෝණ. ඊට පස්සේ ළමයි මේක හිතන්න. සාමාන්‍යයෙන් මෙහෙම දිනනකොට මෙයා 120යි. දැන් මෙයා x නේ. සාමාන්‍ය දින මේ ළමයි සරල කෝණයක්. සාමාන්‍ය සරල රේඛාව කෝණය කී 280යි නේ. එහෙනම් මේ කෝණේ දෙක එකතු 180ක ඉන්න ඕනේ. එහෙනම් 120 මෙයා දන්න 120යි කියලා. එහෙනම් 120 දන්න x කියන දෙන්නගේ එකතුව සමාන වෙන්න ඕනේ කියලා 280ට. නේද? එහෙනම් අපිට හොයන්න පුළුවන්
120 100 කඩුවරට පස්සේ එනවා x ගියගේ කීයයි කියලාද x ගියගේ එනවා අංශක 60යි කියලා. එතකොට ඔහොම තමයි ඒක උත්තරේ ගන්න වෙන්නේ. බැලක් ළමයි ඉන්න පුළුවන් මේ සාමාන්‍ය මෙතනින් පටන් අරන් මේ කෝණේ හොයාගෙන එතනින් ඒකාන්තරකින් මේ කෝණේ හොයාගෙන මේක 120 කඩුවල එහෙම හොයාගෙන එහෙම දන්නන්න පුළුවන්. හරිද? ක්‍රම කිහිපයක් තියෙනවා. හරිද? කියන්නේ එක එක පැති වලින් හිතන්න පුළුවන් ළමයින්ට. දැන් මං හිතුව පැත්තෙන් හිතන්න ඕනේ නැහැ. හරිද? ඔයාලට වෙන කෝණයක් හොයන එක ඒකාන්තරද මිත්‍රද මොකක් හරි සීන් එකක් දාලා ඔයාලට හදාගන්න පුළුවන්. හරිද? මෙතෙන්ද කොහමද එන්න ඕනේ? y ට එන්න ඕනේ 120 x ට එන්න ඕනේ කීයද? අංශක 60 කියලා තමයි එන්න ඕනේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි. අපි යමු ඉක්මනට තුන්වෙනි ප්‍රශ්නෙට. මෙතෙන්ද ළමයි කියන්න ඕනේ සමහර ගණන් මෙතන තියෙන සමහර ගණන් තියෙනවා ටිකක් ඒක ලේසි. පළක් ගණන් තියෙනවා අමාරු. හැබැයි ළමයි ලේසි හෝ වේවා අමාරු හෝ වේවා ඔයාලා දැනගන්න ඕනේ මේක හරි ක්‍රමයෙන් හදන්න. තේරුණාද? ඒ කියන්නේ දැන් මෙතෙන්දී ඔයාලා සාමාන්‍ය මම කලිනුත් කියලා දිනවා මේ 9 ශ්‍රේණිය ඉදියට ඔයාලා මේ 9 ශ්‍රේණියේ තියෙන ටික 9 ශ්‍රේණියට විතරක් තියෙනවා කියලා හිතන්න යන්න එපා. මොකද 10 වසරේ සීට බර ගානක් වෙන්නේ මේකේ 9 වසර තුල ඔයාලට ගොන් වෙනවා. මට ඒක අත්දැකීමෙන් හම්බෙච්ච දේ මම මේ කියන්නේ. තවන මගේ පන්ති ළමයින්ට මම කියලා දෙන මේ දේ සාමාන්‍යයෙන් මගේ පන්ති ළමයි නම් සාමාන්‍යම ඕලෙවල් ඔය සාධක හොයන ගණන් තියෙන ත්‍රිපද වර්ග ප්‍රකාශන අන්නේ ගණන් බව දැන් හදලා තියෙනවා. ඒ කියන්නේ ඒ තීර දැනුම ඇති ඔයාලට ඒ ගණන් ටික හදාගන්න. තව චුට්ටක් වැඩි වුණා නම් ඇති. දැන් කුලක පාඩමේ සම්පූර්ණයෙන් ගොඩාක් දේවල් ඔයාලට 9 වසරේ උගන්වලා තියෙනවා. හැබැයි අපි මොකද කරන්නේ 9 වසරේ ඔය එහෙ පිස්සු ගෙනලා 10කට යනවා ඔය පිස්සු ටික වගේ නේ. මුකුත්ම දන්නේ නැහැ. ඒක 10 වසරට ගිහිල්ලා අපි ටික ඉර ගන්න ගත්තාම ගොඩාක් අමාරු වෙනවා. ඒකයි මම කියන්නේ මේ 9 වසර කියලා කියන්නේ හරි තීරණාත්මක වයසක් සහ තීරණාත්මක ශ්‍රේණියක්. ඒකින්ද ඔයාලා දැනගන්න ඕනේ මේ 9 වසර කරන ටික හරියට දාගෙන 10 වසර යන්නේ. එතකොට ඔයාලට ලේසි 10 වසර කොටස සහ 11 වසර කොටස ටික කරගෙන ඔයගොල්ලෝ ලේ 9 දාගන්න. තේරුණාද? ඒක දාන්න ඉතින් ඊළඟ ටික කරගන්නකෝ ඔයාලා වැඩ. තේරුණාද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඒකින්ද මේ හැම ප්‍රශ්නයක්ම බලන්න කතා කරනකොට ඔයාලා මොකද්ද වෙලා තියෙන වැරද්ද? වැරද්ද කියලා තියෙනවා ඒක හදාගන්න. ඒකින්ද පරිදිට හදින් ඉස්සරහට අපිටක් ගාලා. හරි. බලන්න තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ කියනවා ප්‍රකාශය දීලා තියෙනවා. මොකද්ද? 5යි a ධන 8යි b. හි යගේ සොයන්නලු. අපිට කියනවා a සමානයි 5 බෙදීම 1යිලු. ඒ වගේම b සමානයි 4න් 1යිලු. ඉතින් කරන්න තියෙන්නේ මොකද්ද ළමයි? ආදේශය තමයි ඉතින් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ a වෙනුවට ආදේශ කරනවා 5න් 1, b වෙනුවට ආදේශ කරනවා 4න් 1. තමයි මෙහෙම තිබ්බට ඔයාලා හිතන්න බෑ මේ 5යි a අතර තියෙන එකතු කිරීමක් කියලා නෙමෙයි තියෙන්නේ ಗುಣ කිරීමක් ඈ. 5 කිරීම මේ a වලින් තමයි 5යි a හැදලා තියෙන්නේ. ගොඩක් මම හිතන්නේ එකතු කිරීමක් තියෙනවා කියලා. නෑ නෑ එතන තියෙන ಗುಣ කිරීමක්. කොහොමද තමයි තියෙන්නේ ඈ. ගෝලියෙන් නෝනේ මොකල් පැහැදිලි කරන්න තමයි ලිව්වේ. ඒකට නම් කරන්න තියෙන්නේ මොකද්ද මේ a වෙනුවට සහ b වෙනුවට අගයන් ටික ආදේශ කරන තමයි තියෙන්නේ. එතෙන් දින 5 හැම ලියා ගන්නවා a වෙනුවට ආදේශ කරනවා මම 5න් 1 කියන්නේ. ධන 8 ගුණ කරනවා b වෙනුවට ආදේශ කරනවා මම 4න් 1 කියන්නේ. එතකොට 5ට 5ක් ගෙපෙලා යනවා. ඒ වගේම 4ට 4 1යි 8ට 4 2යි. එහෙනම් මෙතන එක්වරක් 1 1යි දෙවරක් 1 2යි. එන උත්තරේ එනවා 3යි කියන. ඔන්න ඔගේ අගේ කී දෙන්නේ 3යි කියලා එන්නේ. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. ඒතර ඔය සාමාන්‍ය සමීකරණ පාඩමේ තියෙනනේ. ඔක ආදේශය කියලා කොටසක් තියෙන දෙතෙන් තමයි ටික අපි කතා කරන්නේ. මම හිතනවා ටික තේරෙන්නේ නැති කියලා. හරි. අපි යන් ඉස්සෙල්ලා ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නෙට. දිනවල සංඛ්‍යා රටාව. හතරවෙනි ප්‍රශ්නේ. සංඛ්‍යා රටාව දීලා දිනවා 8 13 18 23. ඔක සංඛ්‍යා රටාවක් දීලා අපිට කියන එක සාධාරණ පදේ ලියා ගන්න කියලා. ලියන්න කියලා. කියන්නේ සාධාරණ පදේ ගොඩනගා ගන්න. සාමාන්‍යයෙන් සාධාරණ පදේ කොහොමද ලිව්වේ? අර tn කියලා දාලා tn සමානයි කියලා ලිව්වේ නේද? එහෙනම් අපි කොහොමද සාමාන්‍යයෙන් සාධාරණ පදයක් ගොඩනගන්නේ? මෙහෙමයි. ළමයි යම් සංඛ්‍යා රටාවක ඔය පද දෙකක් අතර වෙනස. ඒ කියන්නේ පසු පදයෙන් පෙර පදේ අඩු කරාට පස්සේ එන වෙනසට අපි කියනවා මොකක්ද විශේෂ නමක්. මතකද දන්නේ ළමයින්ට? ওই දෙක අතර වෙනස කියනවා පොදු අන්තරය කියලා. ඉස්සෙල්ලාම මේ සාධාරණ පද හොයන්න ගමන් වල පොදු අන්තරය හොයාගන්න ඕනේ. බලන්න පොදු අන්තරය මේක කීයද? එකමද හොයාගන්නේ? පොදු අන්තරය අපි ගන්නවා d කියලා. ඒතකොට d අපිට හොයන්න පුළුවන් කීයද? 13 ඍණ 8 කියලා. එතකොට පොදු අන්තරය එනවා සාමාන්‍යයෙන් ඔයාලට
5යි කියලා එනවා. හරි. ඉස්සෙල්ලාම මේ D ඉල්ල දාන්න ඕනේ නැහැ. ඔයාලා ඉස්සෙල්ලා පොදු අන්තරේ හොයාගන්න. මේ හැම එකම එන්න තෝරන 5න් 5ට වඩිලා තමයි යන්නේ. ඕලොන්නේ නැහනේ. දැන් මම ලියන්නේ සාධාරණ පදේ. හරි. sorry. හරි. දැන් 5 තමයි පොදු අන්තරේ. ඉස්සෙල්ලාම බලන්න දැන් පළවෙනි පදේ හදා ගන්න. මේ සංඛ්‍යා රටාව පළවෙනි පදේ කියන්නේ 8නේ. දෙවෙනි පදේ කියන්නේ 13නේ. තුන්වෙනි පදේ කියන්නේ 18නේ. හතරවෙනි පදේ කියන්නේ 23නේ. කොහොම තමයි සංඛ්‍යා රටාව යන්නේ. එතකොට දැන් මට ඕනි මේ සංඛ්‍යා රටාව පළවෙනි පදේ හොයාගන්න. මේ පළවෙනි පදේ හදා ගන්න. හරිද? හදාගන්න මොකද කරන්නේ? හැම වෙලෙමයි දැන් පළවෙනි පදේ හදා ගන්න ඕන නම් අපිට දැන් එනවනේ පොදු අන්තරය. ඒ පොදු අන්තරේ ගුණ කරන්න ඕනේ පදේ තියෙන සංඛ්‍යාව කියන්නේ. කීවෙනි පදෙන්ද කියන එක දැන්. මම ආයේ පළවෙනි පදේ හින්දා 5 ගුණ කරනවා 1කින්. 5 1 5යි. දැන් පළවෙනි පදේ හැදෙන්න තව කීයක් මැදද? 3ක් මැදි නේද? එහෙනම් 5 1 5යි. ඒකට තව 3ක් එකතු කරාට පස්සේ එනවනේ 8 කියන එක. තේරෙනවද? බලන්න දෙවෙනි පදේ හදලා 13නේ 5 ගන්නවා. එයා දෙවෙනි පදේ හින්දා අපි දෙකෙන් තමයි ගුණ කරන්නේ. 5 2 10යි. තව කීයක් මැදද 13 වෙන්නේ? තව 3ක් මැදි. එහෙනම් 13 හැදුණා. බලන්න තුන්වෙනි පදේ දෙන්න. තුන්වෙනි පදේ හින්දා අපි ගුණ කරන්නේ 5 ගුණ කරන්නේ 3. පොදු අන්තරය තමයි ගුණ කරන්නේ දැන් අදාළ පදෙන් ඈ. 5 3 15යි. 18 වෙනි තව කීයක් මැදද? 3ක් මැදි. අන්න එහෙනම් වල රටාව අපේ නම මොකද්ද? අඩේ. මේ පදේ මෙහෙම 1 2 3 කියන්නේ පද වෙන පදේ නම් පොදු අන්තරය දෙකකින් ගුණ කරලා 3ක් ඉවරට පස්සේ එන 13 කියන්නේ නේද? දැන් අපි පොදුවේ ලියා ගන්න කොහොමද? පොදුවේ ලියාගද්දි ගන්නේ මේ පදේ වෙනකොට ගන්න n කියන එක නේ. එතකොට අපි ගන්නවා tn සමානයි 5වම ලියා ගන්නවා. අපි මේ පදයට ගන්න මොකක්ද දෙන්න වෙන පදේ කියලා. පොදු පදයක් විදිහට. 5යි n ධන 3 තමයි මේකේ සාධාරණ පදේ එන්නේ. මේ දින මොකද පළවෙනි පදේ t1. මේ දින දෙවෙනි පදේ හොයපු. t3 මේ දින තුන්වෙනි පදේ හොයපු. t4. දැන් පොදු පදයක් නේ අපිට හොයාගන්න ඕනේ. අපි එනම් ගන්නේ පොදුයි කියලා n තමයි ගන්නෙ. එහෙනම් tn සමානයි 5යි n ධන 3 තමයි මේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ වෙන්නේ. සාමාන්‍යයෙන් මේක අපි කතා කරන මේ වගේ සාධාරණ පද කොහොමද හොයන්නේ කියලා. හරිද? 10 වසරට ගියාට පස්සේ මේ මාළට සාධාරණ පද හොයලා ඉන්න ඕනේ. ඔයාලා සමාන්තර හෙඩි කියලා පාඩමක් තියෙනවා. එතෙන්දී ඔයාලා සූත්‍රයක් දෙනවා. හරිද? හැබැයි ඔයාලා මේ ටික බලන් ඉන්න. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. එතකොට ඔහොම තමයි ගණන් ටික හදන්නේ. ඉස්සෙල්ලාම පොදු අන්තරය හොයාගත්ත පොදු අන්තරයෙන් රටාවක් හදාගන්න. පළවෙනි පදේ නේ එකකින් ගුණ කරලා ඒකට කීයක් විතරව අඩු කරලා හරි හදාගන්න පළවෙනි පදේ නේ විදිහට. දෙවෙනි පදේත් එහෙම බලන්න. තුන්වෙනි පදේත් එහෙම බලන්න. දෙකක් බැලුවට පස්සේ ඇති. ඊට පස්සේ tn කියලා දාලා පොදුවේ ලියන්නයි තියෙන්නේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඔයගොල්ලෝ නෑනේ. හරි. අපි යන් ඉක්මනට. වේගය වැඩි වගේ නම් ඔයාලා එහෙම තේරෙනවා නම් මට කියන්න පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ළඟ වීඩියෝස් වල ඉඳන් මේ මීටි කියලා දෙන්නම් ඈ. හරි. මම මේ ගොඩක් වැඩි වෙලා කතා නොකර ඉන්නේ. ඔයාලට වීඩියෝ එක දිග්ගැසෙන ඉතින් මොකද ළමයි සාමාන්‍යයෙන් කැමති නැන්නේ පැය ගණන් වල වීඩියෝ බලන්න නේද? පැය එකකින් උන්න පැය එකමාරක් ඔන්න උපරිමයි ඔයාලට. ඉතින් ඉහාර බලන්න ඔයාලා සාමාන්‍ය අකමැති. සාමාන්‍යගේ ස්වභාවය නේ. ඒක දිහා බලන්න ඉහම තිබා වෙනවා. හරි බලමු. 1 සිට 10 දෙක අංක කර ඇති කාඩ්පත් සහිත භාජනයකින් අහම ලෙස කාඩ්පතක් ඉවතට ගත් විට එම කාඩ්පතෙහි ඔත්තේ සංඛ්‍යාවක් සඳහන් වීමේ සම්භාවිතාව. සාමාන්‍යයෙන් එකේ සිට 10 දෙක කිව්වම ඒ කාඩ් වල තියෙන්න පුළුවන් 1 තියෙන්න පුළුවන් 2 තියෙන්න පුළුවන් 3 තියෙන්න පුළුවන් 4 තියෙන්න පුළුවන් 5 තියෙන්න පුළුවන් 6 තියෙන්න පුළුවන් 7 තියෙන්න පුළුවන් 8 තියෙන්න පුළුවන් 9 තියෙන්න පුළුවන් සහ 10 තියෙන්න පුළුවන්. ඔය විදිහට කාඩ් 10ක් තියෙන්න පුළුවන්. 8 සිට 10 තෙක්නේ ඒකින්ද. අපිට කියන ඔය කාඩ් අතර ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. දැන් ලැබෙන්න පුළුවන් ඔක්කොම ප්‍රතිඵල කීයද කියන්නේ නීදේ ප්‍රකාශය කියන්නේ කීයද? නීදේ ප්‍රකාශය 10යි. මොකද කාඩ් 10ක් තියෙනවනේ දැන් මෙතන. 10යි. එතනින් ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. ඉතින් ඔත්තේ සංඛ්‍යාව ලැබෙන්න පුළුවන් මොනවද කියන්නේ? 1 තියෙනවා. 2 බෑ 3 තියෙනවා. 4 බෑ 5 තියෙනවා. 6 බෑ 7 තියෙනවා. 8 බෑ 9 තියෙනවා. ඔය සංඛ්‍යා ටික නේද ඔත්තේ සංඛ්‍යා ලැබෙන්න පුළුවන්. උච්චරණ ඔත්තේ සංඛ්‍යා තියෙන්නේ එහෙනම් 10න් කීයද ඔත්තේ සංඛ්‍යා ලැබෙන්න පුළුවන්? 1යි 2යි 3යි 4යි 5යි. 10න් 5යි. එහෙනම් තමයි මේකේ සම්භාවිතාව වෙන්නේ කීයද? 10න් 5යි. ඒ කියන්නේ ඔත්තේ සංඛ්‍යා ලැබීමේ සම්භාවිතාව 10න් 5යි. අපිට ඕකන සරල කරලා ලියන්න බලන්න උඩ 5යි සහ යටත් 5න් කපලා දෙකකින් එකයි කියලා ලියන්න පුළුවන්. තේරෙනවද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා මෙතෙන්දි ගන්නේ අපි සාමාන්‍ය සම්බන්ධයක් කොහොමද හෙව්වේ?
එන්න පුළුවන් ඔක්කොම නීති ප්‍රකාශයේ පද සංඛ්‍යා යටින් ලැම්ම අදාළ අවස්ථාවට අදාළ මේ අවස්ථා ගන්න දැම්ම උඩින් තුර ඉදිරි අතර අනුපාතයෙන් තමයි ලියන්න සම්භාවිත. අනේ වෙන්න පුළුවන් නීති ප්‍රකාශයේ 10යි 10න් 5 වතාවක් ලැබෙන්න පුළුවන් උත්තර සංඛ්‍යා. එහෙනම් 10න් 5යි තමයි ඔක මේ සම්භාවිතාව වල ගන්න වෙන්නේ. හරි. මම හිතනවා තේරෙන්නේ නැද්ද කියලා. ඊට පස්සේ සාමාන්‍ය හොඳ ගන්නක් තියෙනවා ළමයි ගොඩක් වරද්ද ගන්න ගන්න. 6 අපිට දීලා තියෙනවා 8.2යි 4යි 5යි 2 වැඩි කිරීම 10 5 වැඩි කිරීම 10 5 යන සංඛ්‍යා රටාවට සංඛ්‍යාව සාමාන්‍ය ආකාරයෙන් ලියන්නේ. සාමාන්‍යයෙන් මේ මෙන්න මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඔයාලට මතකද දන්නේ නැහැ තියෙනවා වැටහීම සහ විද්‍යාත්මක අංකන කියලා පාඩමක් ඔයාලට. ළමයි ඇසුරේ තියෙනවා වැටහීම සහ විද්‍යාත්මක අංකන කියලා පාඩමක්. එතකොට එතෙන්දී ඔයාලට තියෙනවා සාමාන්‍යයෙන් දශම සංඛ්‍යාවක් ලොකු පූර්ණ සංඛ්‍යාවක් දුන්නාට පස්සේ ඒක විද්‍යාත්මක අංකන දක්වන්නත් තියෙනවා. විද්‍යාත්මක අංකන දක්වපු සංඛ්‍යාවක් ආයි නෝමල් ආකාරයට පත් කරනවත් තියෙනවා. දශම සංඛ්‍යාවක් හරි ලොකු සංඛ්‍යාවක් හරි බලපත් කරන්න තියෙනවා. හරි. මෙතෙන්ද අපිට තියෙන්නේ මොකද? මේ තියෙන විද්‍යාත්මක අංකන ලියපු සංඛ්‍යාව. අපිට කියන්නේ ඒක කලින් තිබ්බ විදිහට හදන්න කියලා. බලන්න ළමයි මතක තියාගන්න. මෙහෙම ගානක් දීලා තියෙනකොට බලන්න 10 බලය මොකක්ද කියලා 10 දීලා තියෙන්නේ මොකද්ද 10 පස්වෙනි බලය සාමාන්‍ය ළමයි 10 ධන බලයක් නම් 10 ධන බලයක් නම් එයා සාමාන්‍ය ආකාරයට බවට පත් කරනකොට බලයේ තියෙන 5යිනේ එහෙනම් දශම ස්ථානේ තියෙන මෙතනනේ දශම ස්ථානේ 5 වතාවක් පස්සට පන්නන්න ඕනේ මෙන්න මේ පැත්තට ධන බලයක් හින්දා තමයි එහෙම කරන්නේ මෙතන 10 ඍණ පාගල තිබ්බනම් එහෙම ඉස්සරහට තමයි 5 වතාවක් පන්නන්න ඕනේ මම හිතනවා තේරෙන්නද කියලා මොකද්ද මම කිව්වේ විද්‍යාත්මක අංකන දිලිදින සංඛ්‍යාවක් සාමාන්‍ය ආකාරي බවට පත් කරනකොට 10 නිමිතන් දීලා තියෙන බලේ ඍණ සංඛ්‍යාවක් නම් පන්නන්නේ ඒ සංඛ්‍යාවට සමාන 10 ඍණ 5 නම් 5 වතාවක් පන්නන දශම ස්ථාන දැන් මෙතන ධන බලයක් නේ තියෙන්නේ ධන බලයක් නේ මොකද කරන්නේ පන්නන්නේ කොහටද පිටිපස්සට තමයි පන්නන්නේ එතකොට උගේ සාමාන්‍ය ආකාරي බවට පත් කරාට පස්සේ එන්නේ උනේ කොහමද ටික ලියාගත්තා. දැන් මෙතන තියෙන්නේ 1යි 2යි 3යි 4යි නවත්තන්න බෑදනේ. 5 වතාවක් පන්නන්නේ මොකද? 10 5නේ. නැත්නම් 5ක් පන්නන්න. මෙතන තමයි දශමෙදි තියෙන්නේ. එතකොට දැන් පැනුවට පස්සේ ළමයි සාමාන්‍ය මෙතන හිස්තැන් තියෙන තැන් වලට දානවා බිඳුව. දශම ස්ථානේ තියෙන්නේ මෙතන පිටිපස්සට දානවා බිඳුවක් කියලා. අවුලක් නැහැනේ. එහෙනම් ඔගේ සංඛ්‍යාව එන්න ඕනේ කොහමද? ඔන්න ඔහොම තමයි එන්න ඕනේ. දශම බිඳුවයි. තේරෙනවද? 10 ධන බලයක් නෙවෙයි ආපස්සට පැන්නේ. 10 ඍණ බලයක් නෙවෙයි ඉස්සරහට තමයි පන්නන්නේ. තේරෙනවද? ඔය මොකද විද්‍යාත්මක අංකයේ තියෙන දේ සාමාන්‍ය කරපටපත් කරනකොට. තේරෙනවද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. එතකොට 5 වතාවක් පන්නනවා 1යි 2යි 3යි 4යි 5යි. අර මෙතන මොකද නැති හින්දා තමයි ඉතින් බිඳුවක් දාගත්තා. දශමෙන් නිකන් තියන්න බැරි නිසා මෙතන තමයි බිඳුවක් දාගත්තා. අවුලක් නැහැ නේ? හරි. අපි යන් 7 වෙනි ගානට. හරි. බලන්න කියනවා රූපේ දැක්වෙන්නේ සවිධි පංචාශ්‍රයක්. හා. සාමාන්‍යයෙන් ඔයාලට තියෙන බහුවස්ත්‍ර වල කෝණ කියලා පාඩමක් නේ තුන්වෙනි වාරේදී. මතකද දන්නේ ඔයාලට. බහුවස්ත්‍ර වල කෝණ කියලා පාඩමක් තියෙනවා. එතකොට එතෙන්දී ළමයි ඔයාලට තියෙනවා යම් කිසි පාද සංඛ්‍යාවක් තියෙන බහුවස්ත්‍රයක කොහොමද අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය හොයන්නේ ඒ වගේම බාහිර කෝණ වල ඓක්‍ය කොහොමද හොයන්නේ කියලා ඔයාලට තියෙන උගන්වනවා නේ සාමාන්‍ය බහුවස්ත්‍රයක් වුණාට පස්සේ ළමයි පාද තුنين හැදෙන බහුවස්ත්‍රයක් අපි කියන මොකක්ද ත්‍රිකෝණයක් කියන නේද ඉතින් මේ වගේ අර අපි කියන පංචාශ්‍ර ෂඩාශ්‍ර මේ ඔය විදිහට අපි කියනවා දැන් මෙතෙන්දී ගන්න මොකද්ද මෙතන විශේෂ සවිධි පංචාශ්‍රයක් ඒ කියන්නේ පාද 5යි පංචාශ්‍රයකින්ද පාද 5යි හැබැයි සවිධි කියන්නේ පාද ඔක්කොම ටික සමානයි සහ අභ්‍යන්තරයේ තියෙන කෝණ ඔක්කොම සමානයි කියලා තමයි කියන්නේ. ඒ සවිධි කියන වචනේ ආවම පොඩි විශේෂත්වයක් තියෙනවා. එකෙන් කියවෙන්නේ ඒ හැදෙන බහුවස්ත්‍රයේ පාද ටික සමානයි කියන්නේ බාහුව ටික සමානයි ඒ වගේම මේකේ අභ්‍යන්තර කෝණ ටික සමානයි. අපි අපිට කියන මුලින්ම පංචාශ්‍රයේ අභ්‍යන්තර කෝණ වල එක කීයද කියලා අපි අහනවා. ළමයි සාමාන්‍යයෙන් ඕනෙම බහුවස්ත්‍රයක අපිට අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය හොයන සූත්‍රයක් තියෙනවා.
අභ්‍යන්තර කෝණවල අයික්‍ය. අභ්‍යන්තර කෝණවල අයික්‍ය. ඒක හොයන්න පුළුවන්. දෙන 180 වාරයක්. 180 වාරයක් තියෙනවා ළමයි. පාද සංඛ්‍යාව එන්නම් ඒකෙන් දෙයක් අඩු කරලා ඒ නාගේ 180 ගුණ කරාට පස්සේ තමයි එන්නේ ඒ අදාළ බහුවශ්‍රයේ තියෙන මොකද්ද? අභ්‍යන්තර කෝණවල මුළු එකතු වෙන්නේ. එතකොට මෙතෙන්දී මොකද වෙන්න ඕනි? පංචාශ්‍රයකින්ද පාද පහ බාහුව පහක් තියෙනවනේ එහෙනම් 180 ලියා ගන්නවා එන්න දාන්නේ කීයද? පහ තමයි ආදේශ කරන්න ඕනේ. 5 ඍණ 2 කියලා එන්නේ. එතකොට 180 ගුණ කරනවා 3 නේ 5න් 2 කරුවට 3යිනේ. ඒක ගුණ කරාට පස්සේ එනවා අංශක 540යි කිය. ඔය තියෙන්නේ මොකද්ද? අභ්‍යන්තර කෝණ ඔක්කොගෙම එකතුව. ඊට දෙවෙනි ප්‍රශ්නේ අහලා මොකද්ද? එහි අභ්‍යන්තර කෝණය කාගේ? දැන් අහන්නේ මොකද්ද? එහි අභ්‍යන්තර කෝණය කාගේ? ඒ කියන්නේ අද අභ්‍යන්තර කෝණ ඔක්කොගෙම එකතු කරනවා 140 කියලා කිව්වේ. අපෙන් අහනවාද ඒක කෝණය කාගේ? එහෙනම් මං කිව්වා කලින් මේක සමිති පංචාශ්‍රයකින්ද මං කිව්වා අභ්‍යන්තරයේ තියෙන හැම කෝණයකම අගයන් සමානයි කියලා. එහෙනම් මොකද වෙන්න ඕනි? අභ්‍යන්තර කෝණ කීයක් තියෙනවද මේකේ? කෝණ පහක් තියෙනවනේ. එහෙනම් මේ එන මුළු වගේ පහෙන් බෙදුනම අපිට ඕනේ එක කෝණයක කීයද කියලා. එහෙනම් අපිට එක් අභ්‍යන්තර කෝණයක හොයන්න පුළුවන්. 540 බෙදුවොත් 5යි. එතකොට එනවා 108යි කියලා උත්තරේ. මම හිතනවා ළමයින්ට මේකට තේරෙන්නේ නැති කියලා. බැලුවා මේක මෙහෙම වුණා කියමු. මේ පංචාශ්‍රේ බාහිර කෝණවල එක්ක කීයද කියලා. ළමයි මෙතෙන්දී ඕනෑම බහුවශ්‍රයක කියන පාදෙන් ගණනක් තියෙන ඕනෑම බහුවශ්‍රයක මොකද වෙන්නේ? බාහිර කෝණවල අයික්‍ය 360මයි. ඒක වෙනස් වෙන්නේ. අර අභ්‍යන්තර කෝණ වගේ තමයි පාද සංඛ්‍යාව වෙනස් වෙන්නේ. පංචාශ්‍රයක නම් 540යි. සඩාශ්‍රයක නම් තවත් වෙනස් වෙනවා. එහෙම තමයි වෙන්නේ. තේරෙනවද? අර අභ්‍යන්තර කෝණ වල අයික්‍ය හොයන්න මේ සූත්‍රය පාවිච්චි කරන්න. බාහිර පාදෙන් ගණනක් තියෙන ඕනෑම බහුවශ්‍රයක අපි අමතරව කියන්නේ බාහිර කෝණ වල මුළු එකතු වේ ගන්න පුළුවන් සූත්‍රයක් නෑ 360 මගින්ම ගන්න. තේරෙනවද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. මෙතෙන්දී නම් එච්චර දෙයක් ඕනේ නෑ. ඔහොම තමයි හදන්නේ. අනිත් දේ ළමයි දැන් සාමාන්‍ය මම මේ කියනකොට ඔයාලට සාමාන්‍ය මෙහෙම දේවල් නෝට් වෙලා තියෙන්නේ නැති වෙන්න පුළුවන් ඉස්සෙල්ලා. කලින් ඒ කියන්නේ කලින් මෙහෙම කරා කියලා මතක නැති වෙන්න පුළුවන්. එකකින් කියවෙන්නේ මොකද්ද? ඒ පාරම සම්බන්ධ තීරි දැනුම ඔයාලගේ පොඩ්ඩක් මදි කියන එකනේ. නේද? ඒකෙන් ඔයා කරන්න ඕනේ මොකද්ද? මේ වීඩියෝ බලලා ඉවර වුණාට පස්සේ ඔයා කරන්න ඕනි මේ පාඩමට අදාළව අභ්‍යාස ටිකක් කරන්න. වීඩියෝස් ඕන තරම් තියෙනවා. මම ඉස්සරහට මේ විදිහට අරගෙන බලාපොරොත්තු වෙනවා. ඒ වගේ දැන් මම ඊට කලින් මම 9 වසරේ වීඩියෝ එකක් කරලා දෙනවා. එක පේපර් එක මේ සොර එකක් බලලා ඉන්න. දෙතින් දෙකට අහු වෙනවා. ඒකින්ද ওই ටික බලලා අර අන්නේකින් දැනුමින් සම්බන්ධ වෙන. දැන් කියන්නේ මේක සම්බන්ධව දන්නේ නැත්තම් දන්නේ අයියෝ මම මෝඩයාගේ හිතන් ඉන්න එපා. සාමාන්‍ය මේකෙන් දැම්ම කියලා බලන්න මේක වැරද්ද හදාගන්න දැම්ම කියලා. ওই ටික හදාගත්තට පස්සේ ඔයා ඉම්ප්‍රූව් වෙනවා ඔයාට නොදැනෙන්න. තේරෙනවද? ඒකින්ද ඔදිරි ඉස්සරහට යන්න. හරි. මාස්ටර් කරන්න දැන් කාලයක් නෑ ඔයාලට. හරි. ඔයාලා දැන් තාම පොඩි සෙල්ලක්කාරගේ හිතේ ඉන්න එපා. දැන් ඔයාලට ලොකු වැඩක් තියෙන ඉස්සරහට ඔලෝ ලිභාවනේ. ඒකින්ද ලොකු ගේමක් ගහන්න ඕනේ. දැම්ම රෙඩි වෙන්න ඒකට. ගොඩක් කට්ටිය පරක්කු වෙනවා. 11 තමයි කට්ටිය සෙට් වෙන්නේ මේ ගේමක් ගහනවා. ඒතර පෙරාර ගිහින් ඉවරයි. බලන්න කුලක් ගානක් මේකනේ. දිලා තියෙනවා. මෙයා ඒලු මෙයා බීලු. නේද ළමයි? අපිට කියනවා මොකද්ද? කියන්නේ මොකද්ද? A මේලේ B කියන කී ප්‍රදේශයේ ලකුණු කරන්න කියලා. අඳුරු කරන්න කියලා අපිට කියනවානේ. සාමාන්‍ය ළමයි මේ අපි කුලකුලදී කතා කරනවා මේලේ ඡේදනයේ සහ අනුපූරකයේ කියන එක. ඩෑෂ් එක. සාමාන්‍ය ළමයි A මේලේ B වලින් කියවෙන්නේ මොකද්ද? A ටයි B ටයි A ටි ඔක්කොම ටික. පොදු ටික නෙමෙයි ඔක්කොම ටික. ඒ ඡේදන B කිව්වොත් එකකින් මොකද්ද කියවෙන්නේ? දෙන්න ළමයිද පොදු ටික වෙනයි දෙන්න ළමයිද ඔක්කොම ටික වෙනයි. තේරෙනවද? දැන් මෙතෙන් දාලා දෙන්නේ මොකද්ද? ඔක්කොම ටිකනේ. එහෙනම් A ටයි B ටයි ඔක්කොම ටික කිව්වට පස්සේ මේ මුළු රවුම තමයි බහට වෙන්න ඕනේ. උක තමයි උත්තරේ වෙන්න ඕනේ. බරලද ඔක අනිත් පැත්ත වුණා.
ඡේදනය කීයද කියලා හුවනම් මොකක්ද පාඩ වෙන්නේ මොකද්ද? ඒ B රොම් විතරේ පාඩ වෙන්නේ. මොකද B කියන එක Aටත් පොදුයි Bටත් පොදුයි. දෙන්නටම පොදු ටික. තේරෙනවද? මෙතෙන්දී අහලා තියෙන දෙන්නටමයි තියෙ ඔක්කොම ටික. ඔක්කොම වෙනයි පොදු වෙනයි. පටලවා ගන්න එපා. ඒකින්ද ඔය තමයි ඒක හදන්නේ හරි. බලන්න දීලා තියෙන අසමානතා ගැටලුවක් නේද? මේ විදිහටම ගණන් එනවා ළමයි 10 වසරදී. ඒකින්ද මම කියන්නේ මේ ටික දැන් ඉඳන්ම ඔලුවට දාගන්න. ඒක ඔයාලා ලේසි ඉස්සරහට යනකොට. තව චුට්ටයි මේක ඉම්ප්‍රූව් වෙන්නේ. හරි බලන්න. x ධන 3 විශාලයි. නෑ. ඔව් මේ x ධන 3 විශාලයි සමානයි 5. හරිද? මෙතෙන්ද බලන්න අපිට කියනවා මේ අසමානතා විසදලා ඒකේ නිකිලමේ කුලක විසුදුම් කුලක සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කරන්න කියලා අපිට කියනවානේ. එතෙන්දී ළමයි කරන්න ඕන දෙයක් තියෙනවා. හරිද? බලන්න කියන දේ ඉස්සෙල්ලා මේ විදිහට ලියනකොට කියනවා මොනවා කියලාද අපි අසමානතා කියලා කියනවා. නේද? සාමාන්‍ය ළමයි මම කලින් මේ වීඩියෝ මේ වගේම ගොඩක් කරපු වීඩියෝස් මම කියලා තියෙනවා. සාමාන්‍ය ළමයි මේ x විශාලයි දෙකට වඩා කියලා කිව්වොත් එකෙන් කියවෙන දේ තේරෙනවනේ. x කියන එක කෙනා විශාලයි දෙකට වඩා. ඒ කියන්නේ x ට එන්න පුළුවන් අගය මොනවද? දෙකට වඩා විශාලයි. ඒ කියන්නේ 3 4 5 6 7 ඔය ඕන තරම් එන්න පුළුවන්. මේ x කුඩා හෝ සමානයි 3. කියන්නේ x කියන එක කෙනා 3ට සමානයි හෝ කුඩයි. එහෙනම් 3 2 1 ඍණ 1 බිඳුව කොහොම ගාව එන්න පුළුවන්. දැන් 3 2 1 බිඳුව ඍණ 1 ගාව එන්න පුළුවන්. තේරෙනවද? ඉස්සෙල්ල මෙහෙම තිබ්බොත් අපිට ගානට කියන්න පුළුවන් මොකද්ද මේකට එන්න පුළුවන් උත්තරේ කියලා. හැබැයි මෙහෙම දිනවල එකපාරට කියන්න පුළුවන්ද? බෑ. අන්නෙම කියන්න බැරි හින්දා තමයි අපිට කියන්නේ ඉස්සෙල්ලා මේ අසමානතාව විසඳන්න කියලා. මොකද්ද මේ විසඳනවා කියලා කියන්නේ? ඉතින්ද කරන්න තියෙන්නේ මෙන්න මේ ආකාරයේ උත්තරය බවට මේක පත් කරන්නයි තියෙන්නේ. ඒ කියන්නේ එක පැත්තක x තනි කරගෙන අනිත් පැත්තට මේ සංඛ්‍යාටි අරන් යන්න තමයි තියෙන්නේ. ඉතින් අරන් යන්න බැරිද? පුළුවන්. ළමයි එතෙන්දී අර එහෙම අරන් යනකොට කරන්න තියෙන්නේ ඔයාලට අර සාමාන්‍යයෙන් සමීකරණයකට සමාන ලකුණු ගියා පැත්තට අපි දෙයක් අරන් යනකොට මොකද කරන්නේ? ධන එකක් නම් එහා පැත්තට අරගෙන ඍණ එකක් වෙනවා. ඍණ එකක් නම් ධන එකක් වෙනවා. ගුණ කිරීමක් නම් බෙදීමක් වෙනවා. බෙදීමක් නම් ගුණ කිරීමක් වෙනවා. ඔය තියෙන ගණිත ක්‍රම වල පාවිච්චි කරන්න. එතකොට මෙතෙන්දි වෙන්නේ ඕනේ මොකද්ද? x කියන එක තනි කර ගන්න මේ ධන තුනේ හතරෙන් කරනවා මොකක් කරලාද? ඍණ තුනක් කරලා. එතකොට මොකද වෙන්නේ? එනවා x විශාලයි සමානයි දෙක කියලා එනවා. ළමයි මේ ධන පහනේ ඍණ තුනක් කරනවා ධන දෙකයි. බැරි වෙලාවත් මෙතන ආපු උත්තරේ ඍණ දාලා ඉන්නේ. මෙතන අවිල්ල ආපු උත්තරේ ඍණ දෙකයි කියලා. දැන් කලින් තිබ්බ මොකද්ද මේ පැත්තේ? ධනගය තිබ්බේ. ධනයන්ගේ ඍණ වුණා නම් අන්තිම උත්තරේදී මේ ලකුණේ අසමානතාව වල පැත්ත මාරු වෙනවා. දැන් මෙතනදී මාරු වෙන්න ඕනේ නැහැ. මොකද හේතුව එයා ලකුණ කියන්නේ ධන ඍණ බව වෙනස් කරලා නැහැ. ආරම්භයේ තිබ්බ ධනගය අවසානයේ තියෙන ධනගය. හරිද? මෙතනදී වෙනසක් වෙන්නේ නැහැ. මෙහෙම වෙන අවස්ථාවක් තියෙනවා. හරිද? මෙතනදී වෙන්නේ නැහැ. ඔක තමයි විසඳන්න කරපු උත්තරේට එන්න ඕනේ. දැන් මෙතනින් අපි නවත්තන්නත් බෑ. අපිට කියනවා විසඳලා ඒක සංඛ්‍යා රේඛාවක පෙන්වන්න කියලා. ඔය පෙන්වන්න කියනකොට ළමයි අපිට පෙළක් ගණන් දෙනවා නිකිලමේ විසඳුම් සංඛ්‍යා රේඛාවක පෙන්වන්න කියලා. නැත්නම් කියන්න පුළුවන් විසඳුම් කුලකේ සංඛ්‍යා රේඛාවක පෙන්වන්න කියලා. නිකිලමේ කියන වචනේ නැත්නම් පෙන්වන විදිහ වෙනයි. නිකිලමේ කියන වචනේ ආවොත් පෙන්වන විදිහ තවත් වෙනයි. තේරෙනවද? සාමාන්‍යයෙන් මෙතෙන් දීලා තියෙන්නේ මොකද්ද? නිකිලමේ කුලකේනේ. එහෙනම් මෙතන වෙන්නේ මොකද්ද? මෙයා x කියන එක කෙනා විශාලන දෙකට වඩා සාමාන්‍ය අපි දන්නවා මෙතන බිඳුව නම් මේ පැත්ත තමයි ධන පැත්ත නේද? ධන 1, ධන 2, ධන 3, ධන 4, ධන 5, ධන 6 ඔය ඇති. ධන 7. මෙතන ඍණ 1, ඍණ 2, ඍණ 3 ඇති. අපිට කියලා තියෙන්නේ මොකද්ද? මේ විසඳුම් කුලකේ මේ විසඳලා නිකිල විසඳුම් කුලකේ සංඛ්‍යා රේඛාවක පෙන්නන්න කියලා නේ. නිකිල විසඳුම් කුල කියන මෙතන එන්න ඕනේ මොනවද අගය? මෙතන කියන්නේ මොකද්ද? x කියන එක නා දෙකට සමානයි හෝ දෙකට වඩා විශාලයි කියලා කියන්නේ. එහෙනම් එන්න පුළුවන් නිකිල මේ විසඳුම් නිකිල මොනවද? මෙන්න මේකේ නිකිල යන. දෙක එන්න පුළුවන්. මොකද දෙකට සමානයි හෝ විශාලයි කියලා තියෙන්නේ කියන දෙක එනවා. දෙක එනවා.
3 එනවා 4 එනවා විශාලයේ සංඛ්‍යාව දෙකට වඩා විශාල. ඔහොම තමයි ලකුණු කරන්නේ. මෙහෙම ලකුණු කරන්නේ මොකක් ආවද නිකිලමේ විසුතුම් සංකරයක පේන්න කියලා තමයි මෙහෙම ලකුණු කරන්න ඕනේ. නැත්තම් විසුතුම් ටික සංකරයකව දක්වනවා. නිකිලමේ කියන වචනේ නැතුව දීලා තියෙනවා නම් කරන්න තියෙන්නේ මොකද්ද? මෙතනින් පටන් ගත්තා රේඛාවක් කෙලින්ම ඇඳලා. දැනෙනවද? හිතන තේරෙන්නේ නැති කියලා මෙතෙන් දින කවුලන්න නිකිලමේ විසුතුම් කුලකේ පෙන්වන්න කිව්ව හින්දා මේව තමයි කරන්න තියෙන්නේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. එළනේ? හරි. ඊට පස්සේ තියෙනවා අපිට අර ද්විමේ සංඛ්‍යා නේ සුළු කරන්න තියෙනවා බලන්න එකක් කියනවා 10 ඒ නෙමෙයි sorry රෝම ඉලක්කම් 1 කියනවා 1 නේද දෙකේ පාදයට එකට එකතු කරන්නලු 1 එකතු කරන්න තියෙන්නේ මම මේ වගේ දේවල් මේ කරන්න කලින් ඔයාලා දැනගන්න ඕන දෙයක් තියෙනවා මොකද්ද 1 එකතු කරොත් බිඳුවයි හැබතරක් අරන් යනවා 1 බිඳුවයි එකතු කරොත් 1 බිඳුව 1 එකතු කරොත් 1 එකට එකතු කරොත් කී දෙන්නේ 1 දාලා හැබතරක් අරන් යනවා sorry මම පොඩ්ඩක් අසනීපෙන් ඉන්නේ ඒ කියන්නේ දැනින්සඩේ කැස් වෙන්නේ සමා වෙන්නේ එකට එතකොට මෙතෙන්දි වෙන්නේ මොකද්ද වෙන්න ඕනි මෙන්න මේ තීර ටික තමයි මොකද්ද 1 බිඳුව හැබතරක් ගරන් ගියා 1 බිඳුව ඒත් 1 බිඳුව 1 ඒත් 1 එකේ පිළි තුනක් තිබ්බොත් එකක් දාලා හැබතරක් අරන් යනවා ඕටි තමයි තීර ටික බලන්න 1 මම කොහේ නම් මොකද්ද වෙන්න ඕනි බිඳුවයි හැබතරක් අරන් ගියා 1 බිඳුව 1 ඒකයි මේ එකයි ඒ ඉතින් 1 නේ වගේ තියෙන්නේ 1 ආයි බිඳුව හැබතරක් කරන්න 1 මම ගෝ එකේ පිළි තුනක් තිනවන්න මොකද දන්නේ එක දාලා හැබතරක් කරන්න 1 ආයතන තියෙන බිඳුවයි හැබතරක් කරන් ගියා මෝ ඒක තෝරන්න තියෙන එහෙම දැන් එහෙනම් 1 බිඳුවයි කියලා තමයි එන්නේ තේරෙනවද ප්‍රොහොම තමයි ඒක එන්නේ මම හිතනවා තේරෙන්නේ නැති කියලා බලන්න ඊට අඩු විරීමේ 1 බිඳුවයි 2 දෙකේ පාදයට 1 දෙකේ පාදයට අඩු කරන්න තියෙන්නේ බිඳුව කරු කරන්න බෑනේ අපි එන මේ එකකින් එහා පැත්තට මෙහාට එකක් ගන්න. ඒතර මම මෙතන දෙක වෙනවා. මෙතන දෙක දීලා බෑනේ මෙහාට එකක් කරගන්න බෑනේ. මේ දෙකක පිළා එන මෙතන එකක ඉතුරු වෙලා මෙතෙන්ට දෙකක් කියලා ගන්නවා අපි. එහෙනම් දෙකෙන් එකක් ගියට පස්සේ කීයද ඒත් එකයි. එකෙන් බිඳුවක් ගියට පස්සේ ඒත් එකයි. දැන් බිඳුවනේ තියෙන්නේ. මෙතන බිඳුව එකක් අඩු කරන්න බැරි හින්දා මේ පැත්තේ එකක් ගන්නවා. මෙතන දෙක වෙනවා. මෙතන බිඳුව වෙනවා. දෙකෙන් එකක් ගියට පස්සේ ආයි එකයි. එහෙනම් 1 කියලා තමයි එන්න ඕන දෙකේ පාදේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. අර මෙතෙන්දී ආපස්සට ගන්නකොට දෙකක් කියලා තමයි මෙහාට එන්නේ. මෙතෙන්ද ගත්තා මෙතනින්ට ගත්තා මෙතන එතන දෙකෙන් එකක් එහා පැත්තට ගියා. එතන අතන එකක් ඉතුරු වුණා. තේරෙනවද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි. එතකොට මේක උත්තරේ මේක උත්තරේ මේක. හරි ළමයි. තව ප්‍රශ්න 10ක් තියෙන්නේ අපිට නේ. කරන් යන්න. කියනවා සූත්‍රයක් දීලා මේ සූත්‍රේ n කියන එක උක්ත කරන්නලු. ඔයාලා දීලා දෙන සූත්‍රේ 11 වෙනි ගානනේ. s සමානයි n බෙදීම දෙවාරයක් a ධන l. ළමයි මේ සූත්‍රය වලට 10 වසරේ තියෙන සූත්‍රය. හරිද? මෙතන තියෙන ඔන්න තව පොඩ්ඩක් තියෙන මේකේ sn කියලා තමයි තියෙන්නේ. ඔයාලට මේ sn කියලා දීලා නැත්නම් මොකද ඒතකොට? ඔයාලා හිතන මොනේන්ද මෙතන තියෙන්නේ මෙතන තියෙන්නේ කියලා. එහෙමද පටලවා ගන්න බෑ එතෙන්දී s කියලා හිතන්නවා. හරිද? බෑ 10 වසරේ වලට උගන්වන්න මම කිව්වට මතකද නැ සංඛ්‍යා අර රට සම්බන්ධ මම ගානක් හදනකොට කිව්වා ඔයාලා ඉස්සරහට දිනවා සමාන්තර ශ්‍රේණි කියලා පාඩමක්. ඒ සමාන්තර ශ්‍රේණි පාඩමේදී ඔයාලට මේ දෙක උගන්වනවා. හරිද? හිතන්න එන්න මේකේ මොකද්ද වෙන්නේ කියලා. කරන්න තියෙන්නේ මොකද්ද? අපිට දීලා තියෙන දේ උක්ත කරන්න කියන්නේ මොකද්ද? n උක්ත කරන්න කියලා කියන්නේ. ළමයි උක්ත කිරීමේදී කියන්නේ මොකද්ද? උක්ත කරනවා කියලා කියන්නේ මොකද්ද? අපි සමාන ගුණෙන් එක පැත්තක ඒ අදාළ කියලා තියෙන දේ විතරක් ඉතුරු කරගන්නයි ඕනේ. ඒකට අදාළ නොවන ටික හැපතර අරන් යන්නයි ඕනේ. මෙතෙන්ද බලන්න ළමයි වෙලා තියෙන්නේ මොකද්ද කියලා. n උක්ත කරන්න ඕනි.
අපිට එන්න උත්තර කරන්න බාධා දෙකක් තියෙනවා. ඒකත් තමයි මේ බෙදීමේ දෙකක් තියෙනවා. සහ ගුණ කිරීමේ A ධන L කියලා ප්‍රකාශයක් තියෙනවා. අපි ඒක මෙහාට අරන් එන්න ඕනේ නේද? අපි ඒක කරන්න කලින් දැනගන්න ඕනේ මොකද්ද? බෙදීමක් හැවතට අරන් යද්දි මොකද වෙන්නේ? ගුණ කිරීමක් වෙනවා. ගුණ කිරීමක් හැවතට අරන් යද්දි මොකද වෙන්නේ? බෙදීමක් වෙනවා. එහෙනම් අපිට මේ බෙදීමේ දෙක හැවතට අරන් යද්දි මොකද වෙන්න ඕනි? A දෙක ගුණ කිරීමේ දෙයක් කියලා යනවා හැවතට නේද? එහෙනම් S ගුණ කරනවා දෙකයි. මේක සමානයි මොකටද? n වාරයක් A ධන L ට. මම කඩලා කියන්නේ. ඒ කියන්නේ පියවර දෙකකට කඩලා ලියන්න නැත්නම් එකපාර ලියන්න පුළුවන් නේද? හරි. දැන් තව එන්න උත්තර කරන්න මේ A ධන L කියන ප්‍රකාශය විතරයි අහක් කරගන්න ඕනේ. ඒක ඉන්න මොන විදිහට ගුණ කිරීමක් විදිහනේ. අපි දන්නවා ගුණ කිරීමේ දෙයක් හැවතරෙන් මොකද වෙන්න ඕනේ? බෙදීමක් වෙන්න ඕනේ. එහෙනම් කරන්න දෙන්නේ මොකද්ද? A ධන L ගෙන් ඉතින් දෙපැත්තම බෙදන්නයි තියෙන්නේ. එතකොට කැපිලා ගිහිල්ලා එනවා n සමානයි මේ පහන මේ තියෙන s ගුණ කිරීම දෙක බෙදීම A ධන L නැත්නම් n සමානයි 2s බෙදීම A ධන L කියලා ගන්න පුළුවන්. ඔහොම තමයි ඒකට එන්න ඕනි උත්තරේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා ළමයින්ට. හරි. අපි යන් එන 12 වෙනි ගානට. ඒක සාමාන්‍යයෙන් ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයයක් පාවිච්චි කරලා හදන්න තියෙන ගාන. බලන්න කියනවා 12 වෙනි ගාන. මේ මොකක්ද දීලා තියෙන්නේ? මේ ගෝණේ කීයද 120යි. මේ ගෝණේ කීයද x ධන 10යි ලුවා. මේ ගෝණේ කීයද අංශක 5යි. ළමයි මේ ගාන හදන්න ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් තියෙනවා ළමයි මතකද දන්නේ මම අපේ පන්ති ළමයින්ට කියලා දීලා තියෙනවා. ත්‍රිකෝණයක යම්කිසි පාදයක් දික් කරොත් හැදෙන බාහිර කෝණයක්. හරිද? ඒ බාහිර කෝණය අගේ සමාන වෙනවා ඒ බාහිර ත්‍රිකෝණේ ඊට සම්මුඛව වෙන අභ්‍යන්තර කෝණ දෙක එකතු වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙක එකතු වෙනවා. මෙයා B නම් මෙයා C නම් A කියන කෝණය සමාන වෙනවා කාටද? B ධන C කියන කෝණ දෙක එකතු වෙනවා. කියන්නේ මෙයාට නෙමෙයි එයා හැරේ අනිත් කෝණ දෙක එකතු වෙනවා. මේ කෝණත් එක්ක බද්ධ කෝණය නෙමෙයි මේ දෙකට එකතු තමයි මෙයා සමාන වෙනවා. තේරෙනවද? එහෙම එකකුත් තියෙනවා. නැත්තම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු අංශක විශේෂව කියලා ප්‍රමේයකුත් තියෙනවා. මම අර හැමෝම හදන ක්‍රමයෙන් නැතුව මේ ක්‍රමයෙන් නැතුව මේ ක්‍රමෙන් වලට මේ ගාන හදලා පෙන්නන්න. මම කිව්වේ මොකද්ද මෙතෙන්දී? දැන් මෙතෙන් බලන්න මේ තියෙන ත්‍රිකෝණය. ත්‍රිකෝණයේ පාද දික්කිරීමේ සඳහන් බාහිර කෝණය. මේ බාහිර කෝණයගේ සමාන වෙන්න ඕනේ කාටද? මේ කෝණේ මෙන්න මේ කියන කෝණේ ඒ දෙක එකතු කරන්නේ නේද? එහෙනම් ලියන්න පුළුවන් කොහොමද? 120 කියන එක සමාන වෙන්න ඕනේ මොකටද? අංශක 50 ධන x ධන අංශක 10 කියන එක. තේරුණාද? මොකද මේ x ධන 10 නේ මෙතන තියෙන්නේ. අපි දැන් අපිට කියන්නේ x හොයන්න කියලා නේද? අපිට x උත්තර ගන්න පුළුවන් ඉස්සෙල්ලා එහෙනම් මේ ටික සුළු කරලිමු ඉස්සෙල්ලා නේ. 120 50 ධන 10 කියලා කියන කීයද? අංශක 60යි ධන x. අපිට x හොයාගන්න ඕනේ. x මේ පැත්ත තනි කරලා මේ 60 මෙහාට අරන් යමු. එතකොට x සමාන වෙනවා 120 අඩු කිරීම 60. ධන 60ක් මෙහාට අරගෙන ඍණ 60ක්. එතකොට එනම් x ගාගේ එන වංශක 60යි කියලා. හරිද? අපිට කියන්න ඕක ගන්න කියලා නේද? එතකොට එහෙම ගන්න පුළුවන් නැත්නම් ඔයාලට පුළුවන් මේක සරල කෝණයක් කියලා හිතලා මේ මුළු කෝණය 180ක් එන්න ඕන හින්දා 180 මේ කෝණය අඩු කරනවා. 120 අඩු කරලා මෙතන 60යි කියලා හොයාගන්න. ඒකයි මේකයි තුන එකතු අංශක 180 සමාන කරලා එහෙම කරලා හදන්න පුළුවන් ළමයි. තේරෙනවද? ඔයටම දෙකට මේ ගාන හදන්න පුළුවන් අවුලක් නැහැ. හරිද? පොඩි ස්මාර්ට් වෙන්න ඉතින්නේ. මේ ස්මාර්ට් වෙන්න කියලා කෙලව ගන්නත් එපා. මොකද පැක්ලම ඉන්නවා ජීවිතේ පරිණතතර විභාගයක try කරන්න යනවා. ස්මාර්ට් වෙන්න. ඒතර කෙලවලා යනවා. ඒකින්ද දැන් ඉඳන්ම ගණන් හදලා වර්ධිනවද නැද්ද මට මොකද මේක අල්ලලා වදිනවද? මේ ගාන මට හදා ගන්න පුළුවන්ද කියලා දැනගෙන යන ගිහිල්ලා හදුවලා ගන්න අවුලක් නැහැ. තේරෙනවද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි. අපි යන් 13 වෙනි ප්‍රශ්නෙට. 13 වෙනි ප්‍රශ්نين කියන්නේ අපිට ප්‍රකාශන දීලා තියෙනවා ඒක ප්‍රසාරණය කරලා සුළු කරන්න කියලා තමයි කියන්නේ නේ. 13 වෙනි ප්‍රශ්නේ කියනවා a ඍණ 5 වාරයක් a ධන 2. ඔන්නෝක ප්‍රසාරණය කරලා සුළු කරන්න ඕනේ. එතෙන්ද කරන්න තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන මල්ලි නංගිල මල්ලිලා දෙන තියෙන්නේ ද්විපද ප්‍රකාශනයක් නේ. මේ පද දෙකක් තියෙන ප්‍රකාශන ද්විපද.
කියන්නේ. તો ද්විපද ප්‍රකාශන දෙකේ ගුණිතය තමයි තියෙන්නේ. ඔය ද්විපද ප්‍රකාශන දෙකේ ගුණිතය අපි කොහොමද ප්‍රසාරණය කරන්නේ? කරන්න තියෙන්නේ මේ එක ප්‍රකාශයක මේ දින පළවෙනි පදේ මේ දින දෙවෙනි පදේ මේ එක පදයක් අරගෙන අරගෙන ඉතිරි ද්විපද ප්‍රකාශනය ගුණ කරන්න සම්පූර්ණයි. හරි. වහලා. ඊපස්සේ අර ගත්තු එකේ දෙවෙනි පදේ අරගෙන ඍණ පහන දැන් මෙතන අනිත් පදේ ඒකනොත් ආය කලින් ගුණ කරපු ප්‍රකාශන ගුණ කරන්න. මම හිතනවා තේරෙන්න තියෙනවා. මම මොකද්ද? ඔයාලා මේ ද්විපද ප්‍රකාශන දෙක ගන්න තියෙන්නේ. ඔයාලා මේ ප්‍රකාශන දෙකෙන් කැමති පදයක් කැමති ප්‍රකාශයක් තෝරගන්න. ඒ කැමති ප්‍රකාශයේ මුල් පදෙන් අර තෝරගත්තු නැති ප්‍රකාශය සම්පූර්ණ ගුණ කරන්න. ඊට පස්සේ ඒකේ දෙවෙනි පදෙන් ආයේ තෝරගත්තු සම්පූර්ණ ප්‍රකාශන ගුණ කරන්න. ගුණ කරාට පස්සේ එන ටික ප්‍රසාරණය කරන්න. ඒක වරහන් සුළු කරන්න. ඒ කියන්නේ මේ ඒගෙන් මේ ඇතුළේ ඉන්න දෙන්නම ගුණ කරන්න. එතකොට ඒ වැඩි කිරීම මේ කියලා කියන්නේ කීයද? ඒ වර්ගයනේ. ඒ වැඩි කිරීම 2 කියලා කියන්නේ මොකද්ද? 2යි ඒනේ. ඍණ 5 වැඩි කිරීම මේ කියලා කියන්නේ මොකද්ද? ඍණ 5යි ඒනේ. ඍණ 5 වැඩි කිරීම ධන 2 කියලා කියන්නේ මොකද්ද? ධන ඍණ හින්දා පසර 2 10 හින්දා ඍණ 10 කියලා එනවා. අවුල් දෙක නෑ. ඔව්. එහෙනම් ඊළඟ කරන්න තියෙන්නේ මොකද්ද? ඒ වර්ගය දාගත්තා. මෙතන මේ බලන්න මේ ප්‍රකාශ මේ පද දෙක සමාන නේද? මේ තියෙන වීජ්‍ය පද දෙක සමාන. ඒ කියන්නේ මෙයත් ඒ ප්‍රකාශය මෙයත් ඒ පදයක් නේද? එහෙනම් මේ දෙක සුළු කරන්න පුළුවන්. එතකොට එනවා ධන 2යි සහ ඍණ 5යි. ඒතර මේ දෙක සුළු කරාට පස්සේ එනවා 2යි 5යි අඩු කරලා ඍණ 3යි කියලා ගන්න පුළුවන්. මොකද ධන දෙකට ඍණ 5ක් ගියාට පස්සේ ධන දෙක ඍණ 2ක් ගිහලා ඊට පස්සේ ඍණ 3ක් ඉතුරු වෙනවා. ඒතකොට ඍණ 3යි එනවා. ඍණ 3යි ඍණ 10 කියලා තමයි එන්නේ. එතකොට ඔක තමයි උත්තරට එන්නේ. එහෙනම් මොකක්ද එන්නේ උනේ? ප්‍රකාශ ප්‍රසාරණය කරලා සුළු කරාට පස්සේ ඒ වර්ගයේ ඍණ 3යි ඍණ 10 කියලා තමයි එන්නේ. තේරුණාද කීපෙක මොකද්ද කරන්න දින්නේ? මේ ප්‍රකාශනයේ කැමති පදයක් තෝරගෙන ඒකෙන් ඉතුරු ප්‍රකාශය ගුණ කරන්න. දෙවෙනි පදයෙන් ඒ ප්‍රකාශයම ගුණ කරන්න. ගුණ කරාට පස්සේ එන ටික ප්‍රසාරණය කළා අර මැදින්ම දෙන්න සුළු කරලා අන්තිම උත්තර දාගන්නයි තියෙන්නේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. තේරුණාද? හරි. බලමු. දා කීද? 14 නේ. 14 කින රූපේ දක්වන ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 144ක් නම් h අගයේ සුවල්ලි කියලා අපිට කියනවා. ළමයි සාමාන්‍ය මතකද ඔයාලට ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න සූත්‍රයක් තියෙනවා. මේක ආධාරක පදයට ගන්න, මේක ලම්බුස කියලා ගන්න. ළමයි සූත්‍රයක් තියෙනවා වර්ගඵලයේ ත්‍රිකෝණයක වර්ගඵලය සමානයි භාගයේ වාරයක් ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස. මෙතෙන්දී ළමයි සාමාන්‍ය අපි කොහොමද ත්‍රිකෝණය දිහා බලලා මොකද්ද ආධාරක පාදය මොකද්ද ලම්බ උස කියලා තෝරගන්නේ. ඒකට මම කියවලා තිනවා අපේ පන්තිල මෙන්න මම කියලා තිනවා හැම වෙලෙම අර අංශක 90 පිහිටන පාදය තමයි ආධාරක පාදය වෙන්නේ. තේරෙනවද? ලම්බ උස වෙන්නේ අර සමාන අංශක 90ත් එක්ක පිහිටන රේඛාව තමයි ලම්බ උස වෙන්නේ. එතකොට මෙතෙන්දී අපිට දීලා දෙනවා මේක මේ සුළු කරා මෙන්න මේ ප්‍රකාශ සුළු කරාට පස්සේ නගේ. ඒ කියන්නේ වර්ගඵල දීලා දෙනවා 144යි කියලා නේද? ඒතර ඒක සමාන වෙන්නේ මොකටද? භාගයේ වාරයක් ආධාර පද කියන්නේ කීයද මේකද? ආධාර පද කියන්නේ කීයද? 18 නේද? ඇයි මේ අංශක 90 පිළිලා තියෙන 18 එන්නේ. එහෙනම් 18 ගුණ කිරීම ලම්බ උස අපි ඒක දන්නේ. ඒක තමයි හරිද? මෙන්න මේ දෙකට දෙකේව එකයි 18ට දෙකේව 9යි. එහෙනම් 144 සමානයි 9 වැඩි කිරීම h කියලා එනවා නේද? ඒ නෙමෙයි මේ දින 9. අපිට දැන් h නේ හොයාගන්න ඕනේ. මේ ගුණ කිරීමේ නම මෙහාට අරගෙන බෙදීමක් කරලා එහෙනම් අපිට එනවා h සමානයි 144 9 බෙදුවට පස්සේ 100 දෙන්න බලන්න. පෑන් වල පොඩි අවුලක් තියෙනවා ළමයි. අනගන්න එපා. 16යි සෙන්ටිමීටර කියලා එනවා. එතකොට ලම්බ උස කී දෙන්නේ 16යි සෙන්ටිමීටර කියලා එනවා. මම හිතනවා ළමයින්ට ඒක තේරෙන්නේ නැති කියලා ගන්නේ කොහොමද? ළමයි ගොඩක් ඔය භාගය කියන එහෙම ගන්න නැහැ. ඔයාලා ගන්න ආධාරක පද වෙන කියමු ලම්බ උස කියලා තමයි ගන්න. නෑ වැරදි. හරිද? මෙතෙන්දි ගන්න ත්‍රිකෝණ වර්ගඵලය කොහොමද හොයන්නේ? භාගය ගුණ කරනවා ආධාරක පද ගුණ කිරීම ලම්බ උසින් තමයි සූත්‍රය. මොකද තමයි තියාගන්න ඕනේ.
මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි. අපි යන් ඉක්මනට 15 වෙනි ගානට. හරි. කියනවා අපිට VG භාග දෙකක් දීලා අපිට දෙක ගුණ කරන්න කියලා අපිට කියනවා. අඩු කරන්න කියලා අපිට කියනවානේ. සාමාන්‍යයෙන් ළමයි අපි VG භාග කියලා පාඩමක් කතා කරනවානේ 3 වෙනි වාරේදී 3 වෙනි පොතේදී බලන්න. සාමාන්‍යයෙන් ළමයි මම මේ පාඩමත් එක්ක කියන්නේ ඔයාලට ඒක වැදගත් වෙන්නේ. මොකද ඔයාලට මේ පාඩමත් එක්ක නම කියනකොට ඔයාලට මේ වගේ ගණන් හදන්න අමාරු වෙනවා. ඔයාලට තේරෙනවා මට එහෙනම් මේ පාඩමේ තමයි මේ අවුල තියෙන්නේ කියලා. ඒත් ඔයාලට පුළුවන් කෙලින්ම ඔයාලා අඩුපාඩු තියෙන පාඩම හොයාගෙන ඒ පාඩම විතරක් ටක් ගාලා ගොඩ දාගන්න. ඒක නැත්නම් මොකද වාරි භාග ලඟ වෙලා මේ පාඩම කොහොම බලනවා කියනවා බොරු වැඩක්. කරන්න තියෙන එකම දේ පේපර් කරන්න. අනිත් එක පේපර් කරනකොට අපිට අඩුපාඩු ටික හදාගන්න තමයි අනිත් දේ. අතෝ මේ මුලින්ද මේ රිවිෂන් ගියා කියලා හරියන්නේ නැහැ. හරිද? තේරුණාද? එතකොට ඔයාලා කරනවා අනිවාර්යෙන් නැවත මේ ගණන් හදන්නයි ඕනේ. මම මෙන්න කලිනුත් ඔයාලා මේ වීඩියෝ එක දාලා දිනවා ඉතින් ඒ වීඩියෝ එක බලලා එතකොට තව මේ වීඩියෝ එකයි මේකයි එතකොට පේපර් දෙකක් කතා කරලා. තේරුණාද? එහෙනම් තමයි ඉස්සරහට මේ විදිහට වීඩියෝ අරගෙන බලාපොරොත්තු වෙන. එතකොට කොහොම හරි මේ ගේම කොට දා ගන්න. ඒ වගේම ඔයාලා දන්න දේ යාළුවෝ ඉන්නවා මේක ෂෙයා කරන්න යාළුවට. තේරුණාද? අනිවාර්යෙන් මේ දේ කරන්න. හරි. බලන්න. කියනවා මේ විදිහට VG පද දෙකක් නේ. අපි සාමාන්‍ය VG පද නෙමෙයි VG භාග. සාමාන්‍යයෙන් මොකද්ද මේ VG භාග කියලා කියන්නේ? ළමයි අපි සාමාන්‍යයෙන් භාග විදිහට කොහොමද කියන්නේ? භාගය 3න් 2. අපි ඔය වගේ වල කියනවා භාග කියලා නේද? ඔය කොහේ හරි තැනක අර ඉංග්‍රීසි ගොඩක් අතුලත් වෙනවනම් තැනක හොත් දැන් ඔක්කොගෙම හරි කමන්නේ කොහේ හරි තැනක VG පදයක් අතුලත් වෙනවනේ. කියන්නේ ඔය ඉංග්‍රීසි වල නොදන්න පදයක් අඥාතයක් කියලා කියන්නේ අපි අන්නේ විදිහට පදයක් ඇතුළු වෙනවා නම් අපි ඒ විදිහට ඇතුළු වෙලා හදන භාග වලට කියන මොනවා කියලාද? VG භාග කියලා. මොනවද කියන්නේ? VG භාග කියලා කියන. එතකොට මේ දින VG භාගය. අපිට VG භාග සුළු කරද්දිත් කරන්න තියෙන්නේ මොකද්ද? අර සාමාන්‍ය භාග සුළු කිරීමම තමයි කරන්න තියෙන්නේ. ඉතින් බලන්න ඕනේ මොකද්ද? අඩු කිරීමන්නේ තියෙන්නේ. අඩු කිරීමක් ඉතින් කරන්න ඕනේ මුලින්ම මොකද්ද බලන්න ඕනේ? මේ භාග දෙකේ හරයන් දෙක සමානයිද කියලා බලන්නයි ඕනේ. බලන්න මෙයාගේ හරය 3 මෙයාගේ හරය 5. දැන් මේ දෙක සමාන නැහැනේ. එහෙනම් මේ දෙකට පොදු හරයක් ගන්න ඕනේ. ගන්නපොළ ළඟම පොදු හරය මොකද්ද? 15. එහෙනම් 15 හදාගන්න මොකද කරන්න ඕනේ? මේක උඩයි යටයි දෙකම අර සාමාන්‍ය විදිහට 15 හදාගන්න මෙතන 5න් ගුණ කරන්න ඕනේ නේද? මෙයා 15 හදාගන්න උඩයි යටයි දෙකම 3න් ගුණ කරන්න ඕනේ. එතකොට එනවා පස්තර 3 කියන්නේ 15යි. උඩ එනවා පස්තර 2 10යි. y ඉන්න 10යි y. අඩු කරනවා. එතන 15 වෙනවා. එතන එනවා 3 වැඩි කිරීම y කියලා කියන්නේ 3යි y. එහෙනම් ළමයි ඊට පස්සේ හරය සමානින්ද අවුලන්නේ ළමයන් දෙක අඩු කරන්න තියෙන 10යි y කින් 3යි y අඩු කරාට පස්සේ එනවා 7යි y කියලා. ඒතකොට ඔහොම තමයි උත්තරේට එන්න ඕනි. ඔය තියෙන්නේ මොකද්ද? හරය අසමාන VG භාග තුරු කිරීම. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරිද? හරි. අපි යමු 16 වෙනි ගානට. බලන්න කියනවා ABC ඍජුකෝණී ත්‍රිකෝණයේ ABC ඍජුකෝණී ත්‍රිකෝණයේ ABC ඍජුකෝණී ත්‍රිකෝණයේ AB පාදක කියන්නේ 12 සෙන්ටිමීටරලු AC කියලා කියන්නේ 13 සෙන්ටිමීටරලු. එහෙනම් මේ ඉන්නවනේ වැරදිම මෙහෙම තමයි ඉන්නේ. ACB ඒතර AB කියන්නේ 12 සෙන්ටිමීටරලු AC කියලා කියන්නේ 13 සෙන්ටිමීටරලු. අපෙන් අහනවා BC කියන්නේ කීයද කියලා නේද? එතකොට ළමයි සාමාන්‍ය මේක වගේ ඍජුකෝණී ත්‍රිකෝණය සම්බන්ධව දීලා මොකක් හරි පාදයක් අහනවා අනිවාර්යෙන් මෙතෙන් එන්න ඕනේ කවුද? මොනගරස්ද? ගරස් කවුද? පයිතගරස්. අන්න පයිතගරස් කියන විද්‍යාඥ දුන්න නියමයි. මොකද්ද? පයිතගරස් කියන්නේ මොකද්ද? අපි ගෝ ඍජුකෝණී ත්‍රිකෝණයක මේ කර්ණ පාදේ අංශ 90ක් වෙනවනේ ඍජුකෝණී හින්දා. ඒ අංශ 90 කෙලින් තියෙන පාදේ කියන මොකක් කියලාද? කර්ණ පාදේ කියන. එහෙනම් මේ ත්‍රිකෝණේ නම් කර්ණ පාදේ වෙන්නේ මොකද්ද? මෙන්න මේකනේ. ඉතින් කියන්නේ කර්ණ පාදයේ වර්ගය කියන්නේ 13 වර්ගය සමානයි බද්ධ පාදයේ වල වර්ගවල එකතුවට. ඒ කියන්නේ 12 වර්ගය දන x වල වර්ගයට. 13 වර්ගය වලමයි 13 ගුණ කරලා බලන්න 169 කියලා එනවා. 12 ගුණ කරලා බලන්න 174 කියලා එනවා. ධන x වර්ගය. අපෙන් අහන්නේ x ගාගෙන x වර්ගය නෙමෙයි අපෙන් අහන්නේ. එහෙනම් ඉස්සෙල්ලා x වර්ගය උත්තර ගන්න. ඒ කියන්නේ මේක අර මෙහා පැත්තට අරන් ඉන්න. ඒතකොට එනවා x වර්ගය සමානයි 169 174 අඩු කරාට පස්සේ එනවා 125යි. අපෙන් අහන්නේ x ගාගේනේ. x කොහොමද හොයාගන්නේ? වර්ගය හා කරන දාන දෙපැත්තම වර්ගමූලයක්. එහින් දෙනවා 25 හැදෙන මොන සංඛ්‍යාව දෙපාරක් ගුණ වෙලාද?
පහෙන් ගුණ කරනවා 25 දෙන එහෙනම් 25 වර්ගමූලය කියන්නේ කීයද 5 එහෙනම් එන්න ඕනේ කීයද x ට එන්න ඕනේ සෙන්ටිමීටර් 5 කියලා තමයි එන්න ඕනේ මම හිතනවා ළමයින්ට ඒක තේරෙන්නේ නැති කියලා හරිද නැත්නම් ඔක අනුපාතන ගන්න පුළුවන් ඉතින් අර දොඩ 4 මොකද්ද 4ට 3ට පහනේ ඒ අනුපාතන ගන්න පුළුවන් හරි මෙතෙන් බලන්න කියනවා 17 බලන්න මේ දීලා තියෙන දේ මොකද්ද අපිට කියනවා y සමානයි 2x ධන 3 රේඛාවට සමාන්තරව මූල ලක්ෂ්‍ය හරහා සරල රේඛාව සමීකරණය මෙතන ප්‍රස්ථාර පාරමී ගන්න නේද ළමයි මෙව්වත් ඔයාලට තියෙන දේවල් 10 වසරේදී ඔයා ආයි උගන්වනවා ඉතින් ඒකින්ද උගන්වනවා කියලා මේක අමතක කරන්න යන්න එපා මේක දැනන් කියන මෙයාට ගොඩක් වාසි ගොඩක් ලේසි ධාරණය කරගන්න දැන්ද කියන්නේ y සමාන 2x ධන 3නේ ඒ අයියෝ කොහොමද එකපාරට යන්නේ මම මේ දල වැන්දේ කොහොමද අයියෝ ඒවා කොහොමද ඉතින් කැපෙනවා කියලා ගත්තේ එහෙම ගන්න කොහොමද ළමයි මේ සාමාන්‍යයෙන් මේ සරල රේඛීය ප්‍රස්ථාරයක සමීකරණය පුළුවන් y සමානයි ධන හෝරින mx දවන c ආකාරයෙන් තමයි එන්නේ මේ c කියලා කියන්නේ මොකද්ද අන්තක්ඛණ්ඩය අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ මොකද්ද මේ y අක්ෂයේ මේ තියෙන x අක්ෂයේ කපලට දාලා අගේ තමයි අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ එහෙනම් මේ මේ රේඛාව සමීකරණයෙන් කියවෙන්නේ මොකද්ද y සමාන 2x ධන 3න් කියවෙන්නේ මොකද වෙන්නේ දැන් මෙතෙන් y සම මේ ධන 3නේ කැපෙන්නේ ඕනේ එහෙනම් ඒකෙම දල වැන්නේ මේ විදිහට ධන 3 හරියෙන් කැපෙනවා කියලා. දැන් අපිට කියන්නේ මොකද්ද? ඒකට සමාන්තරව අඳිනවලු මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාව. ඒ කියන්නේ මේකට සමාන්තරව කියලා කියන්නේ මේ රේඛාවටම සමාන්තරව යන්න ඕනේ. බෑ යන්න ඕනේ මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාව. ඒ කියන්නේ මූල ලක්ෂ්‍ය කියලා කියන්නේ මොකද්ද? මේ x සහ y කියන දෙන්න කැපෙන දෙන්න. ඒ කියන්නේ බිඳුව වෙන තැන. y කියවගේ බිඳුව වෙන තැන. ඒ කියන්නේ මෙන්න මෙහෙම රේඛාවක් තමයි අහන්නේ. තේරෙනවද? එතකොට දැන් අපිට දීලා තියෙන මේ රේඛාවේ සමීකරණය දීලා තියෙන්නේ මොකද්ද? y සමානයි 2x ධන 3 කියන එක. දැන් අපෙන් අහනවා මේකට සමාන්තරව අඳින මෙන්න මේ රේඛාවේ සමීකරණය මොකක් වෙන්න ඕනේද කියලා. එතෙන්දී ළමයි මේ සමාන්තරව අඳිනවා කියන එකෙන් තේරුම වෙන්නේ ඒ සරල රේඛා දෙකේම අනුක්‍රමණය සමානයි කියන එක. හරිද? එහෙනම් මෙයාගේ අනුක්‍රමණයක් කීයද වෙන්නේ? දැන් මේ m10 වගේ දෙකනේ. එහෙනම් මේකෙත් m10 ඕනේ කීයද දෙකම තමයි. එහෙනම් y සමානයි 2x. ඊට පස්සේ දැන් අන්තක්ඛණ්ඩය වෙනස් වෙනවා. මොකද අන්තක්ඛණ්ඩය කැපෙන්නේ වෙන තරකින් ඉන්නේ දැන්. කලින් කැපෙන්නේ ධන 3. දැන් කැපෙන්නේ මොකෙන්ද? දැන් කැපෙන්නේ මොකෙන්ද? මූල ලක්ෂණය කිව්වා. ඒ කැපෙන්නේ y සමාන බිඳුව වෙන තැන. ඒ කියන්නේ මෙතන අන්තක්ඛණ්ඩයක් නෑ. එහෙනම් මේ එන්න සරල රේඛාවේ සමීකරණය වෙන්න ඕනේ y සමානයි 2x කියලා විතරයි එන්නයි එන්න ඕනේ. තේරෙනවද? එතකොට කොහොමද තමයි ඒක අනඩු උත්තරේ ගන්න. හරි. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ අපිට කියනවා 18 වෙනි ගාන බලන්න 18 වෙනි ගාන දීලා තියෙනවා දිග 5 මීටරද පරල 3 මීටරද උස 2 මීටරද වෙන ඝනකාභාකාර හැඩදි ටැංකියක් පිරවීමට ජලය ලීටර කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද කියලා අපෙන් අහනවා. ඒ කියන්නේ මොකද්ද ළමයි? මේ කියන්නේ ඝනකාභාකාර පෙට්ටියක් තියෙනවලු ටැංකියක් මේක මෙහෙම එන්න අදින්න ඕනිය. මම අදින්න ඕනේ. දැන් මතක නැහැ අදින්නේ. නෑ මෙහෙම තමයි ඉන්නේ. හරිද? එතකොට මේක දිග 5 මීටරලු පළල 3 මීටරලු උස 2 මීටරලු. ඔය වගේ ටැංකියක දාන්න පුළුවන් ජලය ලීටර වලින් තමයි අහන්නේ. ළමයි මේ පාර මේ ගහලා තියෙන සාමාන්‍යයෙන් පරිමාව හා ධාරිතාව වල පාඩමක් තියෙනවා. ඉතින් අපි කතා කරනවා ළමයි වර්ග මීටර නේ ඝන මීටර එකක් කියලා කියන්නේ ලීටර 1000කට කියලා කියනවා. මොකද්ද? ලීටර 1000කට. ඒ කියන්නේ දිග මීටරයක් පළල මීටරයක් සහ උස මීටරයක් වෙන ටැංකියකට දාන්න පුළුවන් ජලය ලීටර 1000. ලීටරයක් නෙමෙයි දාන්නේ. ජල ලීටර 1000. ඒ වගේම ඝන සෙන්ටිමීටර් කියන්නේ ඝන සෙන්ටිමීටර එකක් සමානයි ඝන මේ මිලිලීටර එකකට කියලා කියනවා. ඒ කියන්නේ එහෙම සම්බන්ධ වූ තියෙනවා. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටරයක් සමානයි මිලිලීටර එකකට. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර 10ක් නම් එකකින් කියන්නේ මිලිලීටර 10යි කියන්නේ. හැබැයි ඝන මීටර එකක් කියලා කියන්නේ එතනින් කියවෙන්නේ මොකද? ලීටර 1000ක් කියන්නේ. කොහොමද තියන්නේ? හරිද? දැන් ඔතන අපි ගන්න පුළුවන්. ඉස්ලාම් මේ ඝනභාගාරක අර ඝනකාභාගාර පෙට්ටියේ නැත්නම් ටැංකියේ පරිමාව අපිට හොයන්න පුළුවන්. පරිමාව කොහොමද වෙන්නේ? දිග ගුණ කරනවා, පහ ගුණ කරනවා, පළල ගුණ කරනවා, තුන ගුණ කරනවා, උසි නේ. 5 වරක් තුන 15යි 15යි 2යි ගුණ වලට පස්සේ 15 වරක් 2 30යි. මේ ඉන්නේ වර්ග මීටර 30යි කියන්නේ ඝන මීටර 30යි කියලා එන්නේ. දැන් අපි අහන්නේ මේක ලීටර වලින් අපහන්නේ. මං කිව්වා
එක ඝන මීටරයක් සමානයි ලීටර 1000කට කියලා. එහෙනම් ඝන මීටර 30කින් කීයක් වෙන්නවද කියලා හොයාගන්න කොහොමද? එකකින් 1000යි නම් ඒකෙන් පෙන්නන මුළු ලීටර ගන්න හොයාගන්න පුළුවන් කොහොමද? එකකින් 1000යි නම් ඒ 1000 ගුණ කරනවා 30කින්. එතකොට එනවා ඝන මීටර 30කින් කොච්චරක් වෙන්නවද? එතකොට එනවා ලීටර නම් 30000ක් කියලා එනවා. ඒ කියන්නේ ටැංකියට දාන බල ලීටර 30000ක්. මෙසේ ප්‍රමාණය නෙමෙයිනේ. රෝමයි එක හදන්නේ. මම හිතනවා තේරෙන්නේ නැති කිලේ ගන්න හදන හැටි. මෙන්න මේක හොඳ දෙයක්. මොකද්ද? එක ඝන මීටරයක් සමානයි ලීටර 1000කට. එක ඝන සෙන්ටිමීටරයක් සමානයි මිලිලීටර එකකට. තේරෙනවද? එල. හරි අපිට ඊට පස්සේ දෙනවා තව ගණන් දෙකයි. දින 19 වෙනි ගාන. කොහොමද කියන්නේ? ඇමරිකානු ඩොලරයක විනිමය අනුපාතය රුපියල් 325ක් වෙච්ච දිනක රුපියල් 10000කට ඇමරිකානු ඩොලර් කීයක් ගන්න පුළුවන් කියලා අපෙන් අහනවා නේද? ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් එකක අගය කීයද? රුපියල් 325යි. දැන් අපෙන් අහනවා රුපියල් 10000ක් ඇතුළේ ඇමරිකානු ඩොලර් කීයක් තියෙනවද කියලා. ඉතින් කියවෙන්නේ මොකද්ද? මේකෙන් අහන්නේ මේ 10000 ඇතුළේ 325 කියලා කීයක් තියෙනවද කියලා බලනවා හරිය නේද? ඒ නාගේ අපෙන් අහන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට. ඒ කියන්නේ කරන්න තියෙන්නේ මොකද්ද? රුපියල් 10000 නේ දැන් අපි ගාව තියෙන්නේ. ඒක බෙදලා බලනවා 325. එතකොට 10 18 තියෙනවා 3යි 575යි 25යි ඉතින් බිඳ දාගත්තා 250ට නැහැ බිඳුවයි 250කට දාගත්තා ඊට බිඳුව දාගත්තා එතන සාමාන්‍ය වෙනවා එතකොට ආසන්න වශයෙන් එනවා 36.8ක් කී ඩොලර් අපිට කියන ඔගේ පූර්ණ සංඛ්‍යා ආසන්න වටේට ආසන්න පූර්ණ සංඛ්‍යාවට යන්නේ කියලානේ එහෙනම් 36.8 සාමාන්‍යයෙන් ළඟ කාටද 31කට එහෙනම් ඩොලර් අපිට ගන්න පුළුවන් රුපියල් 10000කින් ඩොලර් 31ක් විතර ගන්න පුළුවන්. ඒක ඇමරිකානු ඩොලර් 31ක් ගන්න පුළුවන්. ඒතර කොහොම තමයි ගන්න හදන්නේ. ඉතින් කිව්වේ මොකද්ද? ඇමරිකානු ඩොලර් එක විනිමය අනුපාත 325 වෙන රුපියල් 10000කට ඇමරිකානු ඩොලර් කීයක් ගන්න පුළුවන්ද කියලා අපි එහෙම නේද? කරේ මොකද්ද? 10000 බෙදුවා 325. ඒතර එනවා ඩොලර් 36.8යි කියලා. ඒතර මොයි ඒ ගන්න හදන්නේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා ළමයින්ට. හරි. අපිට කියනවා එතන A කියලා තියෙනවලු එතන B මෙතන අංශක 40යි නේ ළමයි අපිට කියනවා A සිට B දෙස බලන විට පෙනෙන්නේ බිඳුව අංශක 40ක දිගාංශයකින් කියලා කියනවා හරිද එහෙනම් අපෙන් අහනවා B සිට A දෙස බලනකොට කොහොමද දිගාංශය කොච්චරද කියලා අපෙන් අහනවානේ. ඒතකොට ළමයි බලන්න A සිට B ට නම් බලන්න ඕනේ මේ ඇන්ගල් එකකින් කෝණේ කීයද කියලා. දැන් B සිට A දෙස බලනකොට බලන්න ඕනේ මෙන්න මේ කෝණේ කීයද කියලා බලන්න. තේරෙනවද? ඒක මේ කෝණේ බලන්න ඕනේ. හරි. එමත් තේරෙනවා. යවුලන්නේ නැහැ. කොහොමද ගතයි දැන් කොහොමද මේ කෝණේ හොයාගන්නේ? දැන් මේ කෝණේ හොයාගන්න බෑනේ. මේ කෝණේ හොයාගන්න. නේද? අපිට ඒක හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මොකද්ද ළමයි? අපි දන්නවා සාමාන්‍යයෙන් මේ තියෙන්නේ සමාන්තර රේඛා දෙකක්. මේ සමාන්තර රේඛා දෙකක් අතර 100 කුණ හැඩ කෝණයට පයින්න මොනවා කියලාද මිත්‍ර කෝණය කියලා. ඉතින් වෙන්නේ මොකද්ද? මේ කෝණ දෙක එකතුව පරිපූර්ණයි. පරිපූර්ණක මොකද්ද? අංශක 180යි මේ දෙක එකතු. එහෙනම් දෙන්නගේ එකතු 180 වෙන්න නම් මෙතන 40 නම් මෙතන 130ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ කොහොමද හොයාගත්තේ? මම ඔයාලා අහන ප්‍රශ්නේ මම අහගන්න. ඒකයි ඈ. නැත්නම් බලය කොහොමද කොයිය නේද? ඉතින් දෙකේ මොකද්ද? දෙකේ එකතු 130ක් වෙන්න ඕනේ ඉඳා. මෙයා 40 නම් මෙයාත් 130ක් වෙන්න ඕනේ. තේරුණාද? 140යි ඉඳා. අපිට ඕනේ මේ කෝණ හොයාගන්නනේ. එහෙනම් මේ කෝණ හොයාගන්න කජ්ජක් නැහැ. කොහොමද? මුළු කෝණේ ලක්ෂ කොට මුළු කෝණේ 360යිනේ. 360න් අපි 140ක් අඩු කරලා නම් අපිට එනවා මේකේ දිගාංශය කීයද කියලා. එතකොට එනවා උත්තරේ දිගාංශය අංශක 220යි කියලා. ළමයි එතකොට B සිට A දෙස බලනකොට දිගාංශය කීයද 220යි. කොහොමයි ඒ ගන්න හදන්නේ? එතකොට ළමයි අපි සාර්ථක විදියට ඔයදී මේ බ්‍රහස්පති මොකද්ද? බස්නාහිර පරාතේ තුන්වෙනි වාර පේපරේ ඔය සාර්ථක විදියට කතා කරලා තියෙන පළවෙනි කොටස නේ. අපි දෙවෙනි කොටස ටිකක් අරගෙන ඉස්සරහටම අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකන් ඔයාලා මේ ටික බලලා රෙඩි වෙලා ඉන්න. අපි ඉස්සරහට මේ විතර ලොකු වැඩ කොටසින් අපි හමු වෙනවා. ඉතින් වෙනද වගේම කියන්න තියෙන්නේ අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ මොකද්ද? අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම ඔයාලා අදහස් පහලින් ලස්සන කමෙන්ට් එකක් දාන්න යන්න. බන්නත් කමන්නේ. ඒකේ මට අවුලක් නැහැ. ඔයාලා ලස්සන අනිවාර්යෙන් හිතට මම පිළිගන්නවා. මොකද මගේ වැරද්දක් වුණත් වෙන්න පුළුවන්. මගේ මොන හරි අඩුපාඩු වෙලා තියෙනවා ඒකත් කියන්නේ මම ආයෙ මොකුත් නැහැ. මොකද අපි මිනිස්සුන් අපි අතින් වරද වෙන්න පුළුවන්. හරිද? එතකොට
මොනවද එහෙම තියෙනවා නම් ඒවත් මට කියන්න. ඊට පස්සේ ඔයාලා අදහස මොනවද තමයි මේකේ අඩුපාඩු. අයියා මොනවද මේ අයියා මට මෙතන තේරුන්නේ නැහැ. තේරුන්නේ නැති තැන තියෙනවා එහෙම කියන්නේ. තේරුණාද? ඉතින් එහෙනම් ඉතින් ඔය විදිහට වැඩි කරන් යන්න ළමයි. එතකොට අපි අදට ගිහින් එන්නම්. එහෙනම් අපි ලස්සන වීඩියෝ එකකින් අපි ඉස්සරහට හමු වෙමු. ඉතින් කියන්න තින්නේ මේක පිළිබඳව නොදන්න යාළුවෝ ඉන්නවනම් යාළුවා දැනුවත් කරන්න. අපිත් එක්ක ඉස්සරහට රැඳිලා ඉන්න මේ විදිහටම ඉස්සරහට අපි ලොකු වැඩ කොටසක් කරන් ඉන්නවා. ඉතින් කරන්න තින්නේ එකම දේ මොකද්ද? 9 වසරේ කියලා ඔයාලා පොඩි කියලා හිතන්න එපා. ඔයාලා ලොකු වැඩ කොටසක් තියෙනවා. මොකද 10 වසරේ ගොඩාක් දේවල් වලට මේ 9 වසරේ උගන්වනවා. ඒකින්ද මේ 9 වසරේ තියෙන ටික හොඳට උඩට දාගන්න. එච්චර වට කියන්නේ. ඒකින්ද උඩින්ද වැඩි කරන් යන්න. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම්. තව මේ පිළිම දන්න දේවල් වලට ෂෙයා කරලා මට සපෝට් එකක් දෙන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. හැමෝටම good luck.